ආයුබෝවන් ඔබට සුබ දවසක්. මේ ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තු හඬ. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ අසමු අදහම වැඩසටහන මාලාවේ තවත් කොටසක්. අදත් අපි ඔබට ඉදිරිපත් කරන්නේ සුද්ධ වර යොහන්ගේ සුභාරංචි පොතයි. මෙම පොත තුළින් ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපේ අරමුණ වෙලා තියෙන සුද්ධ වචනය ඔබගේ නිවසට ගෙනීමටයි. අද අපි පටන් ගන්නේ සුභාරංචි පොතේ යොහන්ගේ සුභාරංචි පොතේ දෙවැනි පරිච්ඡේදයේ සිටයි. ඒ අතරතුර ඔබට මියුරු කිතුණු ගීයන්ට සවන් දීමටත් අපි අවස්ථාව ලබා දෙනවා. ඉතින් අසන්නෙනි අපි පළමුවෙන්ම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව අපිට ලබා දීම ගැනත් ඔබට මේ අවස්ථාව ලබා දීම ගැන. ඉතින් පළමුවෙන් අපි උන්වහන්සේට යාඥා කරමු. ස්වර්ගීය සිටින අසත් පොළොත් මැව් තනන් වහන්සේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපිට මේ දුන්නා වූ දවසට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මෙම වැඩසටහන ශ්‍රවණය කරගන්න යන්නව අතර ඔබ වහන්සේගේ මේ සුද්ධ වචනය අපගේ සිත් තුළට කාවැදී ඒ අනුව අපගේ ජීවිත හැඩගස්වා ගැනීමට ඔබ වහන්සේව තවත් අඳුනා ගැනීමට ඔබ වහන්සේට තවත් ප්‍රේම කිරීමට අපට වමනා කරන්නා වූ ශක්තිය ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් ශ්‍රී නාමයෙන්. ඔබ කඳුළු බර ජීවිතයක් ගත කරනවාද? අසහනකාරී ජීවිතයක් ගත කරනවද? එසේනම් එයට පිළිතුරු යේසුස් වහන්සේ. මෙතුමා ගැන දැනගැනීමට නම් අපගේ සේවයට සවන් දී අපේ සේවය තුළින් නොමිලේ පිදෙන බයිබල් සහ සෞඛ්‍ය පාඩම් මාලාවට අදම ඇතුල් වන්න. මෙන්න අපගේ ලිපින ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තු වේ අඬ තැපැල් පෙට්ටිය 9.5 කොළඹ 3. සම්පත සාමේ ජේසුනි ඔබ නැති ලෝකේ නැහැ ජය සැනසුම ප්‍රේමේ ජේසුනි ඔබ නැති ලෝකේ නැහැ සැප සම්පත සාමේ ජේසුනි ඔබ නැති ලෝකේ නැහැ ජය සැනසුම ප්‍රේමේ සැප සම්පත සොයමින් විවිඳුනි ඔබගෙන් දුරස්න් වෙලා ගියත් පිය මැන මගේ ලොවේ ඔබේ සෙනෙහස නැහැ හිතුවේ ජේසුනි ඔබ නැති ලෝකේ නැහැ සැප සම්පත සාමේ ජේසුනි ඔබ නැති ලෝකේ නැහැ ජය සැනසුම ප්‍රේමේ කතරක මං මුලාවී සලිත වුණී හදවත මාගේ සනහාලන් සමිදුනී මගේ සතපාමා ඔබගේ තුරුමේ ජේසුනි ඔබ නැති ලෝකේ නැහැ සැප සම්පත සාමේ ජේසුනි ඔබ නැති ලෝකේ නැහැ ජය සැනසුම ප්‍රේමේ ජේසුනි ඔබ නැති ලෝකේ නැහැ සැප
සාමේ ජේසුනි ඔබ නැති ලෝකේ නැහැ ජය සැනසුම ප්‍රේමේ නැහැ ජය සැනසුම ප්‍රේමේ නැහැ ජය සැනසුම ප්‍රේමේ අසන්නේ ඔබ මේ එක්වී සිටින්නේ ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තු වෙන සමය. අසම් අදහම් ශුද්ධ බයිබලය නවගිවිසුම නාට්‍යානුසාරයෙන් ඔබට ඉදිරිපත් කිරීමක්. ඉදිරිපත් කරන්නේ ඇඩ්වෙන්ටිස්ට් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තු වෙන සිංහල සේවයයි. මෙම වැඩසටහන අනුග්‍රහය ශ්‍රී ලංකා බයිබල් සමාගමයි. යොහන් දෙවෙනි පරිච්ඡේදය. තුන්වන දවසෙහි ගලිලේ කානාහි විවාහ මංගල්‍යයක් විය. ජේසුස් වහන්සේගේ මෑණියෝද එහි සිටියහ. සිය ශ්‍රාවකයන් සමග ජේසුස් වහන්සේද මංගල්‍යයට කැඳවනු ලැබුසේක. මිදියුස හිඟ වූ විට ජේසුස් වහන්සේගේ මෑණියෝ මිදියුස නැතේ. උන්වහන්සේට කීහ. ජේසුස් වහන්සේද කතා කොට ස්ත්‍රිය ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමටද? මාගේ මොහොත තවම පැමිණ නැත. වදාළසේක. උන්වහන්සේගේ මෑණියෝ පිළිතුරු දෙමින් මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වද කරන්නේ? කීහ. ජුදෙවරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් 100ක් පමණ අල්ලන ගල් භාජන 6ක් එහි තබා තිබිනි. භාජනවලට වතුර පුරවන්න. ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළසේක. ඔව්හුද ඒවා ගැටිය දක්වාම පිරවෝය. දැන් මේන් ටිකක් සංවිධායක තැන වෙත ගෙන යන්න. උන්වහන්සේ උන්ට වදාළසේක. ඔව්හු එය ගෙන ගියහ. සංවිධායක තැන මිදුස බවට හැරුණු වතුරගෙන රස බැලීය. එය කෙසේ ලැබිනිදැයි වතුරගෙන සේවකයන් දැන සිටි නමුත් ඔහු නොදත්තේය. එබැවින් ඔහු මනාලයක් හැඳවා හැම කෙනෙක්ම පළමු කොට හොඳ මිදි යුසයෙන් සංග්‍රහ කරති. කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදි යුසයෙන් සංග්‍රහ කරති. එහෙත් ඔබ මේ වනතුරු හොඳ මිදි යුස තබාගෙන සිටියේය. ඔහුට කීය. මේ වනාහි ජේසුස් වහන්සේ කළ දේව බල ප්‍රකාශන වලින් පළමු වෙන්නේ. ඒ සිදු කරන ලද්දේ ගලිලේ කානාහිදීය. එසේ කිරීමෙන් උන්වහන්සේ සිය තේජස්ශ්‍රීය ප්‍රකාශ කළසේක. ශ්‍රාවකයෝද උන්වහන්සේ අදාහගත්ත. ඉන්පසු උන්වහන්සේ සිය මෑණියන්ද සොයුරන්ද ශ්‍රාවකයන්ද සමග කපර්නෝමට වැඩියසේක. එහෙත් ඔව්හු එහි වැඩි කලක් නොසිටියහ. ජුදෙවරුන්ගේ පාස්කු මංගල්‍ය ආසන්නව තිබුණු බැවින් ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළසේක. එවිට දේවමාලිගාවේ ගව බැටළු හා පරවි වෙලෙන්දන්ද මුදල් මාරු කරන්නන්ද ගණදිනෙහි යෙදී හිඳුණු උන්වහන්සේ දැක ලනුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළු හා සියල්ලන් දේවමාලිගාවෙන් පිටතට පළවා හැර මුදල් මාරු කරන්නන්ගේ කාසි විසිරුවා ඔවුන්ගේ මේස පෙරලා දැමුසේක. ඉන්පසු උන්වහන්සේ පරවි වෙලෙන්දු නමදා මේවා අහකට ගෙන යන්න. මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොලක් නොකරන්න. වදාළසේක. ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි. ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය. එකල ජුදෙව්වරු
ඔබ මේ දේවල් කරන බැවින් කුමන ලකුණක් අපට දක්වන්නේද? ඇසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් මේ දේව මාලිගාව කඩා දමා තෙදිනකින් එය මම ගොඩනගන්නෙමි. වදාළසේක. එවිට ජුදවරු කතා කොට මේ දේව මාලිගාව ගොඩනගන්නට 46 වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනගන්නේද? ඇසූහ. එහෙත් උන්වහන්සේ කතා කළේ තමන්ගේ ශරීරය නැමැති දේව මාලිගාව ගැන. උන්වහන්සේ මරණින් නැගිටිනු ලැබූ පසු ශ්‍රාවකයෝ උන්වහන්සේ මේ දේ කී බව සිහිකොට සුද්ධ ලියවිල්ලද උන්වහන්සේගේ වචනයද විශ්වාස කළහ. උන්වහන්සේ පාස්කු මංගල්‍යයේදී ජෙරුසලමේ සිටි කල්හි බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ හාස්කම් දැක උන්වහන්සේ අදාහාගත්හ. ඒත් ජේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි විශ්වාසය නොතිබූසේක. මන්ද උන්වහන්සේ සියල්ල දත් නිසාය. මිනිස් සිතෙහි ඇති දෑ උන්වහන්සේ දැන සිටි බැවින් මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන්වහන්සේට අවශ්‍ය නොවිය. ජොහාන් 3 වෙනි පරිච්ඡේදය. එකල පරිසෙවරුන්ගෙන් කෙනෙක් වූද ජුදවරුන්ගේ ප්‍රධානියෙක් වූද නිකොදේමුස් නම් මිනිසෙක් විය. ඔහු එක් රැයක උන්වහන්සේ වෙත આવුත් ගුරු දේවයිනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙක්යි අපි දනිමු. මන්ද දෙවියන් වහන්සේ තමා සමග වැඩ නොසිටිනසේක් නම් කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකිය. කීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන් මම ඔබට කියමි. යමෙක් නැවත නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකිය. ඔහුට වදාළසේක. නිකොදේමුස් කතා කරමින් මිනිසෙකු මහලුව සිටියදී උපදින්නට පුළුවන් කොහොමද? දෙවන වරටත් මව් කුසට පිවිස උපත ලැබිය හැකිද? ඇසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන් මම ඔබට කියමි. යමෙකු වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නොත් ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකිය. ශරීරයෙන් උපදින දේ ශාරීරිකය. ආත්මයන්ගෙන් උපදින දේ ආත්මිකය. ඔබ නැවත උපදින්නට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න. සුළඟ සිතූ තැන්වල හමයි. එහි ශබ්දය ඔබට ඇසෙයි. එහෙත් ඒ කොතැනින් එන්නේද කොතැනට යන්නේදයි ඔබ නොදන්නහුය. ආත්මයන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන්ද එසේමය. වදාළසේක. මේ දේ සිදුවිය හැක්කේ කෙසේද? නිකොදේමුස් පිළිවිසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඔබ ඊශ්‍රායෙල්හි කීර්තිමත් ගුරුවරයෙකුව සිටියදීත් මේ දේ ඔබට තේරුම් ගත නොහැකිද? ඒකාන්තයෙන් මම ඔබට කියමි. අපි දන්නා දේ කියමු. දුටු දේ ගැන සාක්ෂි දරමු. එහෙත් අපේ සාක්ෂිය ඔබ නොපිළිගන්නේහුය. මා ඔබට ලෞකික දේ ගැන කී කල්හි ඔබ විශ්වාස නොකරන්නේහි නම් ලෝකෝත්තර දේ ප්‍රකාශ කළහොත් කෙසේ විශ්වාස කරන්නේද? ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය පුත්‍රයාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. පාලුකරයෙහිදී මෝසෙස් සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ද උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම දෙනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත් සොකීය ඒකජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළසේක. එසේ කෙලේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවි සදාතන ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ සොකීය පුත්‍රයාණන් ලොවට ඒවා වදාළේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කරන කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ අදහා ගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින්
දැනටම විනිශ්චය ලබා ඇත. විනිශ්චය නම් මේය. ලෝකයට ආලෝකය පැමිණ තිබේ. එහෙත් තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මිනිසයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. නපුරු ක්‍රියා කරන හැම දෙනම ආලෝකයට ද්වේෂ කරති. ඔවුන්ගේ ක්‍රියා එළිවෙන බැවින් ඔහු ආලෝකයට නොපැමිණෙති. එහෙත් සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරුව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේය. ඊ වදාළසේක. ඉන්පසු ජේසුස් වහන්සේ ශ්‍රී ශ්‍රාවකයන් කැටුව ජුදා දේශයට පැමිණිසේක. එහි උන්වහන්සේ ඔවුන් සමග නැවතී සිට බෞතිස්ම ස්නාපනය කළසේක. ජොහන්ද සාලිම් සමීපෙහි ඒනෝන් යන ස්ථානයෙහි ජලය අධිකව තිබුණු බැවින් බෞතිස්ම ස්නාපනය කරමින් සිටියේය. මිනිස්සු පැමිණ බෞතිස්ම ස්නාපනය ලැබුව. මේ සිදු වූයේ ජොහන් හිරාඩස්සි කරනු ලැබීමට පෙරය. එකල ජොහන්ගේ ගෝලයන් හා ජුදෙව්වෙකු අතර පවිත්‍ර වීම ගැන වාදයක් හටගති. එවිට ඔවුහු ජොහන් වෙතට පැමිණ ඇදුරිඳුනි ජෝර්දානෙන් කොට ඔබ සමග සිටියාවුද ඔබ විසින් සාක්ෂි දරන ලැබුවාවුද තැනැත්තේම බෞතිස්ම ස්ථාපනය කරයි. සියල්ලෝම ඔහු වෙතට යති. ඊ කීහ. ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කීය. ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නොහැකිය. මම ක්‍රිස්තුස් නොවෙමි. එහෙත් මම උන්වහන්සේට ප්‍රථමයෙන් එවන ලද්දෙමි. මා කී බවට ඔබම සාක්ෂිකාරය වේ. මනාලිය අයිති මනාලයාටය. මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරියත්තේ එබැවිනි. උන්වහන්සේගේ නැගීමත් මාගේ බැසීමත් සිදු විය යුතුය. ඉහළින් වඩිනා තැනැත්තේ සියල්ලනට වඩා උතුම්ය. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිති වේ. ඔහු භෞමික දේ ගැන කතා කරයි. ස්වර්ගයෙන් එන තැනන් වහන්සේ සියල්ලනට වඩා උතුම්ය. උන්වහන්සේ තමන් ඇසූ දුටු දේ ගැන සාක්ෂි දරනසේක. එහෙත් කිසිවෙක් උන්වහන්සේගේ සාක්ෂිය නොපිළිගනිති. උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා තැනැත්තේ දෙවියන් වහන්සේ සත්‍යවාදී බව සාතික කරයි. දෙවියන් වහන්සේ එවා වදාළ තැනන් වහන්සේ දෙවියන් වහන්සේගේ වදන් පවසනසේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සුද්ධාත්මය සීමා රහිතව දානය කරන බැවිනි. පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරනසේක. සියල්ල උන්වහන්සේ අතට බාර දී ඇත. යමෙක් පුත්‍රයාණන් අදහන්නේද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේද ඔහුට ජීවනය නොලැබේ. දේව උදාස ඔහුට රඳා පවතී.
ඇඩ්වෙන්ටිස්ට් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ සිංහල සේවයයි. ඔව් අසන්නේනි අපි ඔබට අදත් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක රැඳී සිටමින් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. අපගේ සේවය තුළින් ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන් දෙයක් ගැන කතා කරන්නටයි මේ මා අවස්ථාව ගන්න. ඒ කියන්නේ අපගේ සේවය තුළින් ඔබට නොමිලේ ලබා ගන්නට පුළුවන් බයිබල් පාඩම් මාලාවක් තියෙනවා. මේ බයිබල් පාඩම් මාලාව, ඒ කියන්නේ මේ බයිබල් පාඩම් සියලු දෙයක්ම භාෂා තුනෙන්ම ඔබට ලබා ගන්න පුළුවන්. ඔබගේ යාළුවෙක් ඉන්නවා නම් දෙමළ භාෂාව කතා කරන, එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව කතා කරන එක්කෙනෙක් ඉන්න පුළුවන් නම් ඉන්නවා නම් ඔවුන් උනන්දු කරන මේ බයිබල් පාඩම් කරන්නට. ඔබට පුළුවන් ඒ කෙනාගේ නම සඳහන් කරලා ඔහුගේ භාෂාව, ඔහුට කැමති භාෂාව, ඔහුට කැමති ඒ පාඩම් මාලා මොකක්ද කියලා සඳහන් කරලා අපිට එවන්න. අපි එතකොට ඔබගේ ඒ යාළුවාට එහෙම නැත්නම් හිත මිතුරාට අපගේ සේවය තුළින් එම පාඩම් මාලාවන් ලැබෙන්නට සලස්වනවා. ඒ වගේම සෞඛ්‍ය පාඩම් මාලාවකුත් තියෙනවා. සෞඛ්‍ය පාඩම් මාලාව ලබා ගන්න පුළුවන් දෙමළ භාෂාවෙන්, ඒ වගේම සිංහල භාෂාවෙන්. ඒ දෙත් ඔබට කරන්නට පුළුවන්. අපගේ මෙන්න මේ සුපුරුදු ලිපිනයට ලියුවොත් ඉල්ලන්න මෙන්න මේ වගේ බයිබල් පාඩම් මාලාව ඇඩ්වෙන්ටිස්ට් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ තැපැල් පෙට්ටිය 905 කොළඹ 3. බයිබල් පාඩම් මාලාව ඇඩ්වෙන්ටිස්ට් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ තැපැල් පෙට්ටිය 905 කොළඹ 3 යනුවෙන් සඳහන් කරලා එවන්න. ඒ වගේම ඔබට පුළුවන් අපගේ මේ වැඩසටහන පිළිබඳ ඔබගේ අදහස් අපට දන්වන්න. එයත් අපට කරන ධෛර්යයක්. ඉතින් අසන්නේනි අදත් මට තාක්ෂණික සහාය ලැබලා දුන්නා කෙවින් ඩි ෆ්‍රාන්ස්, කතරින් ඉනෝකා ජෙරොම්, ෆෝචුන් ඩි ෆ්‍රාන්ස් මට සහාය ලැබලා දුන්නා. හෙටත් අපි ඔබව හමු වෙන්නට බලාපොරොත්තු වෙන තවත් හරවර වැඩසටහනක් තුලින් එතෙක් ඔබට අද ලැබුවා දවස සාමෙන් සතුටින් පිරි සුවදායි දවසක් වේවා කියලා පතමින් ඔබේ නිවස සමගන්නා මා වර්නන් ජෙරොම් ඔබට ආයිබෝවන්. ජේසු පිහිටයි. දයාපිරස්සන්නනි
ඔබ සැමට සුබ දිනයක්. අප සභාවෙන් 2013 වෙනි වර්ෂය සඳහා දිනදර්ශනය නිකුත් කර ඇත. ඔබටද ඒ ලබා ගැනීමට අවස්ථාව උදා කර දීමට අපි කැමැත්තෙමු. මෙම දිනදර්ශනය ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ ගුවන් විදුලි සේවය ඔස්සේ ඔබට නොමිලේ ලබා දීමට අපි සැලසුම් කර ඇත. ඒ සඳහා අපට ලියනවා නම් අපගේ ලිපිනය ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ තැපැල් පෙට්ටිය 905 කොළඹ. ලිපිනය නැවතත් ඇඩ්වෙන්ටිස් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ තැපැල් පෙට්ටිය 905 කොළඹ. අපට අමතනවා නම් අපගේ දුරකථන අංකය 01112 585851. එම අංකය නැවතත් 01112 585851. අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය නම් awr@slm.lk. ඒ නැවතත් awr@slm.lk වෙත ලිවීමෙන්ද ඔබට මෙම 2013 වෙනි වර්ෂය සඳහා තිබෙන දිනදර්ශනය නොමිලයේ ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක. ස්තුතියි.